ඇයි අපි අන්තිම මොහොතේ නාගන්නේ? ලෝකෙ ඉන්න සුපිරිම ක්‍රීඩකයෝ පවා මැච් එකක් දිනවන්න තියෙන අන්තිම ෂොට් එක ගහන්න බය වෙන අන්තිම මොහොතේ පස්ස ගහන විශේෂ හේතුවක් තියෙනවා බා. අන්නේ හේතුව හින්දාම තමයි සෙනගක් ඉස්සරහට ගියාම අපිත් ගල් වෙන්නේ. අපිට සුදුසුකම් තියෙනවා කියලා ෂුවර් ඉන්ටර්විව් එකකට ගියාම අපි නාගන්නේ. ලොජික් එකට අනුව ලේසියෙන්ම ගහන්න පුළුවන් ටාගට් එකක් ළඟට ගියාම අපි ඇද වැටෙන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි පට්ටම ප්‍රෙෂර් එකක් එන වෙලාවට අපේ අටහිත අපේ කන්ට්‍රෝල් එක අතට ගන්න එක. ඒතර අපිට බය, කේන්තිය, පීඩනය මේ වගේ දේවල් දැනෙනවා. මේ හැඟීම් වලින් ලොජික් දාලා ගැලවෙන්න අපිට බෑ. මොකද යටිහිතේ තියෙන අවුල් වලට තර්කානුකූල විසඳුම් නෑ බා. හැබැයි ඒකෙන් කියන්නේ මේකට විසඳුමක් නෑ කියලාම නෙවෙයි. අර වගේ උඹට පට්ට බයක් දැනෙන වෙලාවට උඹ වැඩ කරන්නේ උඹේ ඇතුළේ ඉන්න අර හිර වෙච්ච එකා විදියට. ඒ කියන්නේ බයෙන් වැඩ කරන උඹේ වර්ෂන් එක. ඌ හැම වෙලාවෙම බලන් ඉන්නේ තර්ජනයක්, පීඩනයක් නැත්නම් ෆේල් වෙන්න තියෙන chance එකක් දිහා විතරමයි. ඉතින් උඹ හොයන්නේ ඒකන. උඹට හම්බෙන්නේ ඒකම තමයි බා. හැබැයි සුපිරිම නිවුස් එක මේකයි. මේ බයගුළු එක එහෙම නැත්නම් අර හිර වෙච්ච චරිතේ විතරක් නෙවෙයි අපේ ඇතුළේ ඉන්නේ. අපේ ඇතුළේ තව කැරක්ටර් එකක් ඉන්නවා. මම මේ අලුත් කැරක්ටර් එකට කියන්නේ වීරයා කියලා. ඌ හැම වෙලේම බලන්නේ තියුණු වෙන්න, ස්කිල්ස් හදාගන්න, අලුත් අභියෝග බාර ගන්න. ඒ වගේම ගේම සුපිරියටම ගහලා දෙන්න තියෙන chance දිහා විතරයි. අර බයගුළු එක තරජනක් දකින්න තැන මේ වීරයා දකින්නේ අභියෝගයක් විතරයි. අරක බයට පැනික් වෙද්දී මේක ගැම්මෙන්, ධෛර්යයෙන් ඉස්සරහට යනවා. අරක තමන්ගේ ගෞරවය බේරගන්න පස්සට යද්දී මේක ඉස්සරහට ගින් ස්කිල්ස් හදාගෙන දියුණු වෙනවා. දැන් ප්‍රශ්නේ තමයි මේ වීරයා වෙලීට ගන්න කොහොමද කියන එක. බයෙන් වෙවුලෙවුල ඉන්න වෙලාවට මේක එලියට ගන්නවා කියන්නේ ළඟා වෙන්න බැරි හීනයක් වගේ. හැබැයි ඒක අවුලක් නෑ. මොකද මේ වීරයා එලියට ගන්න උඹ කවුද කියන එක වෙනස් කරන්න ඕනේ නෑ. උඹ ලෝකෙට මූණ දෙන විදිහ විතරක් වෙනස් කරපන්. නිකමට හිතපන්. උඹ කතාව පවත්වන්න ස්ටේජ් එකට නගින්න යනවා. නැත්තම් අමාරු ගේම් එකකට බහින්න යනවා කියලා. උඹට පට්ට බයක් දැනිලා වෙවුලලා වමන යනවා වගේ. හැබැයි එතනට බැස්ස ගමන් උඹ මයික් ටයිසන් වගේ එහෙම නැත්නම් කෝබ් බ්‍රයන්ට් වගේ වෙනම චරිතයකට ට්‍රාන්ස්ෆෝම් වුණා කියලා හිතපන්. උඹේ ඔඩියන්ස් එකට හරි, උඹේ ප්‍රතිවාදයට හරි. ඒකෙන් කොයි වගේ ගැම්මක් යයිද? මයික් ටයිසන් අර කිසිම එකකට බය නැති අයම් මයික් කියන ගැම්ම උඹට තිබ්බනම් උඹේ බය නැති වෙලා යයි. එහෙම නේද? එතකොට උඹ එතන කියන කරන ඕනම දෙයක් මිනිස්සු හොඳින් පිළිගන්නවා. ඒ උඹ නිකම්ම පිළිගන්න නිසා නෙවෙයි. උඹ ඒක විශ්වාස කරන හින්දා. උඹ අගය කරන ලෝකෙ ඉන්න ගොඩක් සාර්ථක මිනිස්සුන්ගේ පොඩි රහසක් තියෙනවා. උන් ගොඩක් අයට ඕල්ටෝ එකක. ඒ කියන්නේ වෙනමම දෙවෙනි චරිතයක් උන්ට තියෙනවා. මයික් ටයිසන් කියන්නේ බොක්සිං රින් එක ඇතුලේ එළියේ ඉන්න එකම මිනිසයා නෙවෙයි. ඌ සාමාන්‍ය ජීවිතේදී කොහොම හිටියත් රින් එකකට නගිද්දී ඌ මවාගත්ත අයන් මයික් කියන යක්ෂයාව. උඹ දකින්න කිසිම වීරයෙක් හැම වෙලාවෙම වීරයෙක් විදිහට වැඩ කරන්නේ නැහැ. උඹත් එහෙම ඉන්න ඕනේ නැහැ. මොකද උඹේ ඇතුලේ ඉන්නේ වීරයා ඉන්නේ උඹේ ඇත්තම චරිතය වෙනස් කරන්න නෙවෙයි. ඌ ඉන්නේ උඹේ ඇතුලේ හැමදාම හැංගිලා තිබුණු හැකියාවන් එළියට අරන් ඕන වෙලාවක එක පාවිච්චි කරන්නයි. උඹට අමාරුම වෙලාවට ඇවිත් උඹ බේර ගන්නයි.